මනෝවිද්‍යාව පිළිබඳ සායනික පුහුණු වැඩසටහන සඳහා අප ආයතනය සමග සම්බන්ධ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අපගේ සේවාලාභීන් සමග එකට සම්බන්ධ වී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමට අවස්ථාව ලබා දෙනු ලබනවා. මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව හා උපදේශනය හදාරන අවසන් වසර ශිෂ්‍යාවක්. මට ප්‍රායෝගික පුහුණුව සඳහා අවශ්‍ය තැනක් හොයමින් සිද්ධි තමයි මට සහනය ගැන දැනගන්න ලැබුණේ. ඉතින් සහනයේ සීමාවාසික ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සමග මම එකතු වුණා. ඉතින් මේ තියෙන්නේ අපි මේ සහනයේ ඉන්න මානසික ගැටලු සහ මානසික ආබාධ වලින් පෙළෙන සේවාලාභීන් සමග කරපු ක්‍රියාකාරකම්. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ කරපු මැටි පෝච්චියක්. ඉතින් මේ මැටි පෝච්චියේදී අපි මේ එක මැටි පෝච්චියකට සේවාලාභීන් 4 දෙනෙක් විතර අපි සහභාගී කරගන්නවා. ඉතින් මේ වගේ දෙයකදී අපි යාළුවන්ගෙන් ඔප්නා ගන්න එළියට ගන්න හදන්නේ ඒගොල්ලෝ කණ්ඩායමක් විදිහට එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද? නිර්මාණශීලී හැකියාව වර්ධනය කරගන්නේ කොහොමද? ඉවසීම ප්‍රගුණ කරගන්නේ කොහොමද? ඒ වගේම එක අරමුණක යෙදিলা ඒ වැඩේ කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් තමයි. ඉතින් ඒ වගේ දේවල්දී අපිත් ඉගෙන ගන්නවා, අපිත් දැනගන්නවා එයාලා කොහොමද ඒ වගේ දේවල් සමග එකතු වෙලා වැඩ කරන්නේ වගේ දේවල්. ඉතින් සහනය අපිට ප්‍රායෝගික පුහුණුව ගන්න සෑහෙන හොඳ තැනක්, සෑහෙන රුකුලක් සහ අපේ හැකියාව දියුණු කරගන්නත් අපිට සෑහෙන උදව් කරන තැන. ඉතින් අපිට මේ අවස්ථාව දුන්නාට සහනයේ ආයතනය පාලනය කරන ඒ නිලධාරීන්ට සහ ඒ අදාළ පාර්ශවයන්ට ස්තුති කරන අතරම අපිට කියන්න තියෙන්නේ තවත් අපි වගේ මනෝවිද්‍යාව ගැන උද්‍යෝගයක් තියෙන උනන්දුවක් තියෙන අයට ඔයාලගේ ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න සහනය කියන්නේ හොඳ තැනක්.